ඩ්‍රෝන් එකේ බේසික් කරුණු ටිකක් තමයි අද කියලා දෙන්න හදන්නේ. ගොඩක් අයට අමතක වෙලා ඇති කියලා හිතනවා. දැන් නම් මගේ ඩ්‍රෝන් එක ඔන් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න ඔෆ් කරගන්න. ඩ්‍රෝන් එක ඔන් කරගන්නේ මෙහෙම ඔබාගෙන හිටියා. එතකොට ඩ්‍රෝන් එක ඔන් වෙනවා. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ පොඩ්ඩක් ඉන්න තාම මෙතෙක්කට සිග්නල් ආයේ නැහැ. දැන් මෙතනින් ඔන්න ඔය හෝම් පොයින්ට් අප්ඩේට් වුණා දැන්. මෙතනින් ටේක් ඔෆ් කරා. මේකෙන් අපිට මෙහෙම කරාම උඩට යවන්න පුළුවන්. ඊට පස්සේ මේ අපිට මේකෙන් මෙහෙම පහළට කරාම පහළට දාගන්න පුළුවන්. මෙහෙම උඩට සහ පහළට කරගන්න තියෙන ඩ්‍රෝන් එක මේකෙන්. ඊට පස්සේ ඩ්‍රෝන් එක මෙහෙම කරකවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දකුණු පැත්තට කරකවා ගන්න පුළුවන්. මේ ජොයිස්ටික් එක මේ පැත්තට කරාම මේ ජොයිස්ටික් එක මේ පැත්තට කරාම අපහු වමට කරකවා ගන්න පුළුවන්. දැන් අපි දැන් මේ ජොයිස්ටික් එකෙන් වෙන්නේ මෙහෙම අපිට මේක කරාම මෙහෙම පැත්තට යන ඩ්‍රෝන් එක. මේ පැත්තට කරාම මෙහෙම එනවා. අපි ඊට පස්සේ මේක මෙහෙම දුන්නට පස්සේ ඩ්‍රෝන් එක ඉස්සරහට යනවා. කෙලින්ම මේක මෙහෙම දුන්නට පස්සේ මේ ඩ්‍රෝන් එක පිටිපස්සට යනවා. මේ C mode එක කියන මේ classic mode කියලාත් කියනවා. තව කට්ටිය cinematic කියලාත් කියනවා. එක එක කට්ටිය එක එක විදියට කියනවා. ඊට පස්සේ මේක අපිට සාමාන්‍ය fly කරද්දි ගොඩක් කට්ටිය normal mode තමයි දාගෙන fly කරන්නේ. ඊට අමතරව sport mode දාලා fly කරන. එතකොට අර drone එක යන speed එක වැඩි ගොඩක්. ඒ වගේම sensor ටික ඔක්කොම off වෙනවා. ඊට අමතරව මෙතන මේක ඔබලා ඔබාගෙන ඉන්නකොට home point එක එනවා. මේක තමයි home point button එක. මේක power off කරන button එක. ඊට පස්සේ මෙතනින් අපිට gimbal එක මෙතනින් මෙහෙම කරනකොට gimbal එක උඩට සහ පහළට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ෆොටෝ සහ වීඩියෝස් අතර මෙතන මාරු වෙන්න ඕන මෙන්න මේ බටන් එක තියෙනවා. මෙතන මේක ඊට පස්සේ ෆොටෝ සහ වීඩියෝස් අතර ඊට පස්සේ ෆොටෝ හෝ වීඩියෝ කැප්චර් කරගන්න ඕන මේ බටන් එක ඔබ ගන්න පුළුවන්. තව මෙතන ෆන්ක්ෂන් මුඩ් එකක් තියෙනවා. මේකට අපිට ඕන එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලෑන්ඩ් කරන විදිය බලමු. සාමාන්‍ය අපේ අත මට්ටමට වගේ ගෙනල්ලා මෙතනින් සාමාන්‍ය මම නම් ලෑන්ඩ් කරන්න සාමාන්‍ය ස්පෝර්ට් මූඩ් වගේ දාගන්න. මොකද එතකොට ලේසියෙන්ම ලෑන්ඩ් කරගන්න පුළුවන් හින්දා මේකෙන් ස්පෝර්ට් මූඩ් දාගත්තා. මෙතන ඊට පස්සේ මේක මෙහෙම අත දාලා ඉවරලා මෙහෙම තියාගෙන මේකේ අතට අරගෙන ඉන්න. එතකොට අත උඩ ලෑන්ඩ් කරනවා. අර ලේසි හින්දා තමයි මෙහෙම තියාගන්නේ.